අදත් ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ සමසලුන් තුලින් ස්වභාවික දෙයකින් අපි කොහොමද ඊටමත් මුහුණ පැහැපත් කරගන්නේ. ඔව් ඉතින් පැහැපත් කිව්වට මේක ඇත්තටම රන්වන් පැහැයෙන් යුත් සමක් ලබා ගන්න පුළුවන් හොඳ ට්‍රීට්මන්ට් එකක් තමයි ඔයගලන්ට මම කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. අයිපොන්නරනේ අදත් සමසලුන් මේ පැක් එක ඉන්දියාවේ හරිම ජනප්‍රිය පැක් එකක්. මේවා ඉන්දියාවේ නිලියෝ පවා පාවිච්චි කරන ඉතාමත්ම හොඳ පැක් එකක් තමයි මම ඔයගලන්ට අද කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔයගලන් ඒ ඉස්සෙල්ලා මුලින්ම දැනගන්න ඕනේ ගොඩක්ම අවරශ්මියට මුහුණ ආවරණය වෙන්න යන්න එපා. ඒ වගේම මුහුණේ සබන් ගන්නත් එපා. ඉතින් ඔයගොල්ලන් හැමතිස්සෙම පාවිච්චි කරන්න ඕනේ ෆේස් වොෂ් එකක් තමයි මුහුණ පිරිසිදු කරගන්න වෙලාවට. අනිත් එක තමයි ඔයගොල්ලන් කොහේ හරි ගිහිල්ලා එනවනම් එලිපෙහෙලියේ අනිවාර්යයෙන්ම ගෙදර ආවට පස්සේ ෆේස් වොෂ් එකක් දාලා මුහුණ සෝද ගන්න වග බලා ගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලන් එළියට යන වෙලාවටත් මොන හරි මොයිස්චරයිසින් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. අඩුම ගානේ ගන්න හොඳ ක්‍රීම් එකක් නැහැ කියලා හිතනවනම් අඩුම ගානේ බේබි ක්‍රීම් එකක් හරි මූණේ ඇප්ලයි කරන් තමයි එළියට යන්න ඕනේ. මොකද නැත්තම් ඊටමත් ඉක්මනින් මුහුණේ සම අවපහ වෙනවා, හැම පිච්චෙනවා, පිග්මන්ටේෂන් එන්න පුළුවන්. ඒ වගේ ලොකු ප්‍රශ්න වලට මූණ පාන සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු මේක හදාගන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම ඕන වෙනවා කස්තුරි කහ. ඉතින් ඇත්තටම මේකට නිකං කහ දාන්න එපා. කස්තුරි කහම ගන්න බෙහෙත් බඩු කඩවල තියෙනවා. නොයෙකුත් නිෂ්පාදන තියෙනවා එක නම් වලින්. ඉතින් හොඳ එකක් බලලා ගන්න කස්තුරි කහ. ඒ වගේම සුදු හඳුන් කුඩුත් මේකට අවශ්‍ය වෙනවා. ඉතින් ඇත්තටම සුදු හඳුන් කුඩුත් හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න ලූස් වලින් ගන්න එකට මම එච්චර කැමති නෑ. මොකද සමහරක් වෙලාවට ඒවට නිකන් ලී කුඩුත් කලවම් කරලා තියෙන්න පුළුවන් නිසා. මොකද මේක අපි ඇත්තටම නැචරල්ම අමුද්‍රව්‍ය හොයාගත්තොත් තමයි මේකේ 100%ක්ම ප්‍රතිඵලේ හොඳ වෙන්නේ. ඇත්තටම මේකේ තියෙන්නේ 100%ක්ම සුදු හඳුන් කුඩුද කස්තුරි කුඩුද කියන කාරණේ නිසා. ඉතින් ඊට පස්සේ ඕන වෙනවා ඔයගලන්ට වෙනවල් ගැට කුඩු. ඉතින් වෙනවල් ගැට කුඩුත් ඒ වගේ තමයි මේ හොඳ මේකෙන් ගන්න. ඊට පස්සේ ඔයගලන් ගන්න කඩල පිටි. ඉතින් කඩල පිටිත් බෙහෙත් බඩු කඩෙත් තියෙනවා. ඔයගලන්ට එහෙම නැත්තම් කඩල පිටි ගෙදර හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඕන වෙනවා මීපෙනි. මම උතන දැන් ගොඩක් ප්‍රශ්න තියෙන්නේ හොඳ මීපෙනි කොහොමද හොයාගන්නේ කියන එක. ඉතින් විශ්වාසවන්ත තැනකින් ගන්න පුළුවන් ඔයගලන්ට හොඳ මීපෙනිත් 100%ක් මේ ඔක්කොම මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳ වුණොත් තමයි මේක ඔයගලන්ට ගොඩක්ම වැඩ කරන්නේ. ඉතින් ඒ වගේම ගන්න හොඳ යෝගට් එකක්. දැන් වෙළඳ පොලේ තියෙන එක වර්ගයේ යෝගට් නිකන් සමහරක් ඒවා තියෙන ඇත්තටම යෝගට්ද කියලා හිතනේව දැක්කම. ඉතින් එහෙම නැතුව හොඳ යෝගට් එකක් ගන්න. අරගෙන ඉවරලා මේ අමුද්‍රව්‍ය ටික එක සමානම ගන්න. අරගෙන හොඳට කලවම් කරන්න. ඒ කියන්නේ යෝගට් කෝපෙම දාන්න එපා. පැක් එකක් එන ගන්නට දාගන්න. මීපෙනිත් ඒ අතේ ප්‍රමාණයට ඔයගලන් ගාන ප්‍රමාණයට දාගන්න. දාලා මේක හොඳට කලවම් කරන්න. කලවම් කරලා ඉවරලා අර මම මුලින් කිව්වේ ඔයගලන්ට පිරිසුදු කරගත්ත මුහුණේ මේක සාමාන්‍ය පැක් එකක් විතර ගන්න. ඒ කියන්නේ ගොඩක් ඝනකමට ගන්න යන්න එපා. මුලින්ම සාමාන්‍ය පැක් එකක් විතර ගාලා මේක ඔයගලන් පොඩ්ඩක් ස්ක්‍රබ් වගේ කරන්න. විනාඩියක් දෙකක් විතර පොඩි ස්ක්‍රබ් එකක් වගේ කරන්න. කරලා ඉවරලා ඊට පස්සේ අර ඉතුරු පැක් එකත් මූණේ හොඳට පැක් එකක් විදිහට දාගන්න. මේ ඇස් වටේ ඉඩ තියලා දාගන්න. ඇහැ ළඟටම කරගන්න එපා. අලුතෙන් කියන්නේ දන්නේ නැති කෙනෙක් කරනවා නම්. මොකද අපි කවදාවත් ඇස් ළඟට කරලා පැක් දාන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයගලන් ඇහැට ඉඩ තියලා මේ පැක් එක දාගන්න. දාලා ඉවරලා විනාඩි 20ක් තියන්න. තිනකොට මේක හොඳට මූණට පැක් එක හොඳට තද වෙනවා. සමීසන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක එල් ජලයෙන් චුට්ට තෙම ආයෙ අර ස්ක්‍රබ් කරනවා වගේ පොඩ්ඩක්. හැබැයි මේක ඔයගොල්ලන් තදට ස්ක්‍රබ් කරන්න යන්න එපා. මූණ එතකොට සීරෙන්න පුළුවන්. ඉතින්
ගොඩක් අය දන්නවා මේක කරන්න ඕනේ විදිය. දන්නේ නැති අය තමයි මම මේ ගොඩක් විස්තර කර කියන්නේ. ඉතින් සමහරක් අය කියනවා කියවනවා වැඩි කියලා. ඉතින් කියවනවා වැඩි නෙමෙයි. ඇත්තටම මේක මිනිස්සු දැනගන්න ඕනේ කරන්නේ කොහොමද කියන එක. ඉතින් අන්න ඒක හින්දා තමයි මේම කියන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ විදිහට ඉවත් කරගන්න. ඉවත් කරගෙන ඉවර වෙලා ඔයගොල්ලන්ට පුළුවන් මේක ස්කින් ටෝනර් ටිකක් හරි දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන් පාවිච්චි කරන මොයිස්චරයිසින් ක්‍රීම් ටික මූණේ ගන්න පුළුවන්. මේ අර සුදු වෙන්න ගන්න ක්‍රීම් ගන්න යන්න එපා. මේ පැක් එක දාලා ඉවරලා. ඉතින් මේක ඔයගොල්ලන්ට පුළුවන් සතියට දවස් දෙකක් සතියට එක දවසක් වගේ මේ පැක් එක දැම්මට පස්සේ ඔයගොල්ලන්ගේ මූණ ඉතාමත් පැහැපත් වෙනවා. හිතා ගන්න බැරි විදියට හරිම පෙනුමක් එනවා. ඒ කියන්නේ ෆේෂියල් එකක් දැම්මා වගේ හොඳ පෙනුමක් එනවා. ඉතින් ඔයගොල්ලෝ මේක කරලා බලන්න. මේවා ඇත්තටම නැචරල් දේවල්. මේවා ඉන්දියාවේ ඉතාමත් ජනප්‍රියම ක්‍රම. අපේ අය ගොඩක් අය පුරුදු වෙලා දෙන කඩෙන් අරන් ක්‍රීම් එකක් ගන්න. ඉතින් ඒක නිසා ගොඩක් අයට එක දේවල් වලට මොන පාන සිද්ධ වෙනවා. මොකද ඒවැයි තියෙන දේවල් අපි නොදන්න නිසා අපේ හැමට ගොඩක් වෙලාවට හානි වෙන්නත් පුළුවන් නිසා. ඉතින් මේවා අපි දන්න කියන පුරාණ ඉඳලා එන දේවල් නිසා බය නැතුව ගන්න. ගාලා ප්‍රතිඵලත් ඔයගොල්ලන් ලබා ගන්න පුළුවන් ඉතාමත් ඉක්මනින්. ඉතින් එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරන්න. තව යාළුවෙක්ට බලන්න මේක share කරන්න. ඉතින් එහෙනම් නැවතත් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන් ඔක්කොම පරිස්සමෙන් ඉන්න.